හරි රාජ්‍ය පාඩමේදී රාජ්‍ය සම්භාවය ගැන මතවාද පහක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ. මොනවද මතවාද පහ? දේවරම් වාදය. ඊළඟට සම්මුතිවාදය. ඊළඟට පුතේ ලිබරල් වාදය. ඊළඟට මාක්ස් වාදය. රයිට් ඊළඟට පුතේ ස්ත්‍රීවාදය. ඔන්න තියෙන මතවාද පහ. රයිට් පුතේ මෙන්න මේගොල්ලෝ තමන්ගේ මතවාදය ගොඩනගන්නේ කවුරු ගැනද පුතේ? මෙන්න මෙයා ගැන. කවුද? රාජ්‍ය. හරිද? පුතේ මේගොල්ලෝ රාජ්‍ය ගැන තමන්ගේ මතවාදය ගොඩනගනකොට මේගොල්ලෝ මේ මතවාදය නැත්නම් දේවරම්වාදය, සම්මුතිවාදය, ලිබරල් වාදී, මාක්ස්වාදී, ස්ත්‍රීවාදී මේගොල්ලෝ පුතේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය ගැන කරුණු තුනක් ගැන අවධානය යොමු කරනවා. එකක් තමයි මොකද්ද? ප්‍රභවය. ප්‍රභවය කියන්නේ පුතේ මොකටද? උපත. රාජ්‍ය ප්‍රභවය ගැන නැත්නම් රාජ්‍ය උපත ගැන මේගොල්ලෝ අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි පුතේ රාජ්‍ය ස්වභාවය. ස්වභාවය මොන වගේද? රාජ්‍ය මොන වගේද? දේවරම්වාදීන්ට අනුව රාජ්‍ය ප්‍රභවය. දේවරම්වාදීන්ට අනුව රාජ්‍ය ස්වභාවය. දේවරම්වාදීන්ට අනුව රාජ්‍ය අනාගතය. පුළුවන් ද වාට කියා ගන්න? රාජ්‍ය ප්‍රභවය ගැන දේවරම්වාදී මතය කියන්න පුළුවන්? රාජ්‍ය ස්වභාවය ගැන සම්මුතිවාදී මතය කියන්න පුළුවන්? රාජ්‍ය අනාගතය ගැන ලිබරල් වාදී මතය කියන්න පුළුවන්? හරි. මම චුට්ටක් කෙටි නෝට් එකක් දෙන්න මේක වදා ගන්න ඕන. මේ අපි ප්‍රශ්නට යන්න ඉස්සෙල්ලා. පුතේ එහෙනම් මේගොල්ලෝ කතා කරේ මොනවා ගැනද? රාජ්‍ය ගැන නේද? මොනවද? එක ප්‍රභවය. ඊළඟ ස්වභාවය. මම දෙකක් ගන්නම් ස්වභාවය ඕන පුතේ අනාගතයත් මම මෙතන දාන්නම්. පේනවද? හරි පේනවනේ. ස්වභාවය මම මෙතන ගන්නවා අනාගතය. හරි? මම මේක වගුවක් කරගන්නවා පුතේ මේ. අපේ පන්තිවල ඔයාට උගන්වන්නේ තව කෙනෙකුට උගන්වන්න කියන එක මතක තියාගන්න. සටහන් බලාගෙන නෝට් එකක් කියවන එක නෙමෙයි පුතේ පන්තිවල උගන්වනවා කියලා කියන්නේ. ගොඩක් පන්තිවල උගන්වනවා කියන්නේ ඕකට. සටහන් බලාගෙන නේද? සටහන් බලාගෙන නෝට් එකක් කියවන එක. ඒක තමයි උගන්වනවා කියන්නේ. ඔයගොල්ලෝ කටපාඩම් කරනවා ගිරව් වගේ. හරි? හැබැයි ඔයගොල්ලන්ට මෙලෝ දෙයක් බෑ සමහරක් වෙලාවට. විෂය තේරුම් ගන්න නැහැ බහුවර්ණ පේපර් එක ගත්තම තමයි ඒක තේරෙන්නේ. රචනා පේපර් එක නම් ගිරව් වගේ ලියන්න පුළුවන්. බහුවර්ණ එක ඩොග් ගාලා ඉවරයි. ඇයි සිද්ධාන්ත බෑ. ඒක වාගේ ඔළුවට අහලා බලන්න. හරි? වා හිතලා බලන්න. වා ගොඩක් කොච්චර පාඩම් තේරුම් ගන්න තියෙනවද කියලා. මොකද කටපාඩම් කරගන්න පුළුවන් ගිරව් වගේ. හැබැයි කටපාඩම් කරගත්තු ඒවා එක ෂණයෙන් අමතකයි. හැබැයි පුතේ විෂය තේරුම් ගත්තොත් සදාකාලික මතකයි. හරි? ඒකින්ද මම කියන්නේ විෂය අපි උගන්වන ඔයාට තව කෙනෙකුට කියලා දෙන්න. අද ක්ලාස් එකේ ඉඳලා බලන්න සර් කියන්නේ ඇත්තද කියලා. හරි? අද ක්ලාස් එකේ ඉඳලා බලන්න සර් කියන්නේ ඇත්තද කියලා. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මොකද විෂය පුතේ මම දැක්ක නයිට් සෙමිනාර් කියලා දාලා මහ ලොකුවට එහෙම දාලා කරනවා. හැබැයි ඒකෙන් ළමයිට පුළුවන් ද විෂය ගොඩ දාගන්න. හරි? මම මොකද ප්‍රධාන පාසල් දෙකක උගන්වන නිසා මම දන්නවා ඒක. හරි? කලාපේ සම්පත්දායකයෙක් විදිහට වැඩ කරන හින්දා මම දන්නවා. ඉතින් ප්‍රශ්න පත්‍ර අධීක්ෂණය කරන හින්දා සමහර ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන හින්දා පාසල් වල මම ඒක දන්නවා. හරි? ළමයිගේ උත්තර දිහා බලුවම අපිට ගොඩක් දුක හිතෙනවා. හරි? ඒ උත්තරවල තියෙන අන්තර්ගතය දිහා බැලුවම දුක හිතෙනවා. ළමයිට හොඳට ලියන්න පුළුවන්. හැබැයි මග පෙන්නලා නැහැ. ළමයිට ඔළුවේ නැහැ. බහුවර්ණ පේපර් එකේ පුතේ කාටවත් ලකුණු 30 බහුවර්ණ වලින් ලකුණු 15න් උඩට දාගන්න බෑ. ඕගොල්ලෝ බලන්න. 15න් උඩට දාගන්න මාර ගේමක් දෙන්න ඕන. ඇයි ඒ? කණා තමයි ගොඩක් වැඩ ගන්න. හරි? හරියට හිතලා උත්තරයක් ගහ ගන්න බෑ. හොයා ගන්න බෑ. එක වගේ උත්තර ටික තියෙන. එහෙම එකක් තියෙනවා. ඇයි ඒ? තියරි ටික හරියට නැහැ. සිද්ධාන්ත හරියට නැහැ. ඒක ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. රයිට්. පුතේ දේවරම්වාදීන්ට අනුව රාජ්‍ය උපත මට කියන්නකෝ. දේවරම්වාදීන්ට අනුව රාජ්‍ය උපත මම මෙහෙම ලියනවා පුතේ. මේ chart එක දාගන්න.
දෙවියන්ගේ නිර්මාණයක්. රාජ්‍ය බිහි වෙලා තියෙන දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරා. පාලකයා කියන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. මෙයා තමයි අපතේ පැරණිම මතවාදී රාජ්‍ය ගැන තිබ්බ. රාජ්‍ය උපත ගැන මුලින්ම අදහස් ඉදිරිපත් කරේ දේවරම්වාදීන්. ඒගොල්ලන්ට අනුව රාජ්‍ය නිර්මාණය වෙන්නේ දෙවියන් වහන්සේ. ශාන්ත ඔගස්තීන් කියනවා ආරම්භක අවධියේදී මිනිසු ජීවත් වුණේ ස්වර්ගයේ. ස්වර්ගෙ ඉඳපු මිනිස්සු පව් කරා. පව්කාර මිනිසුම ස්වර්ගෙන් එළවනවා පෘථුවියට. පෘථුවියට බට මිනිසාව පාලනය කරන්න දෙවියන් වහන්සේ විසින් පාලකයෙකු පත් කොට බලය ලබා දී ඇත. එහෙනම් රාජ්‍ය දෙවියන්ගේ නිර්මාණයක් නම් පුතේ ඒ රාජ්‍යයේ ස්වභාවය ਸਰව බලධාරී. ਸਰව බලධාරී. රාජ්‍ය මොන වගේද? ਸਰව බලධාරී. ਸਰව බලධාරී කියන්නේ පුතේ ඊ타ත්ම බලවත්. රාජ්‍ය නැත්නම් පාලකයා ඊ타ත්ම බලවත්. පාලකයා කියන්නේ දෙවියන් වහන්සේගේ මිහිපිට ගමනේ විදියට තමයි හැඳින්වෙන්නේ. දෙවියන්ට අවනත වීම පාලකයාට අවනත වීම හා සමානයි. නපුරු පාලකයෙක් මිනිසුන්ට ලැබුණොත් පුතේ මිනිසුන්ට කරන්න පුළුවන් උනේ අනේ අපිට හොඳ පාලකයෙකු ලබා දෙන්න කියලා යාඥා කරන්න විතරයි. නේ මිනිසුන්ට පුළුවන් වුණා යාඥා කරන්න. එතනින් එහාට දෙයක් මිනිසුන්ට කරන්න බෑ. පාලකයා විවත් කරන්න මිනිසුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය අනාගතය ගැන පුතේ මොකද්ද කියන්නේ? දේවරම්වාදීන් රාජ්‍ය අනාගතය පුතේ සදාකාලිකයි. රාජ්‍ය අනාගතය සදාකාලිකයි. සදාකාලිකයි. රාජ්‍ය සදාකාලිකයි. සම්මුතිවාදීන්ට අනුව රාජ්‍ය ප්‍රභවය කියන්න පුතේ සම්මුතිවාදීන්ට අනුව රාජ්‍ය උපත කොහොමද සිද්ධ වෙන්නේ? සමාජ සම්මුතියක ප්‍රතිඵලයක්. සමාජ සම්මුතියක්. රාජ්‍ය උපත ලබන්නේ පුතේ සමාජ සම්මුතියකින්. සම්මුතියක් කියන්නේ එකඟතාවයක්, ගිවිසුමක්. ගිවිසුමකින් රාජ්‍ය බිහි වුණා. ස්වභාවය ගැන මත තුනක් තියෙනවා. මත තුනක්. නේ මොනවද මත තුන? තෝමස් හොබ්ස් හා සම්මුතිවාදය, ජෝන් ලොක් හා සම්මුතිවාදය, ෂෝන් ෂාක් රූසෝ හා සම්මුතිවාදය. රාජ්‍ය අනාගතය ගැන මේගොල්ලෝ දරන්නේ මේ මතයම තමයි. සදාකාලිකයි. රාජ්‍ය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. රාජ්‍ය වැදගත් අවශ්‍යයි කියන මතය තුල තමයි ඉන්නේ. ලිබරල් වාදීන්ට අනුව රාජ්‍ය ප්‍රභවය සමාජ විකාශනයකින් සිද්ධ වෙන්නේ. රාජ්‍ය උපත ලබන්නේ කොහොමද පුතේ? සමාජ විකාශනයක ප්‍රතිඵලයක්. කුඩාම සමාජ ඒකකයේ පවුල, පවුල් කිහිපයක් එකතු වෙලා ගෝත්‍රය, ගෝත්‍රය සමාජය, සමාජයේ වර්ධනය වෙලා රාජ්‍ය බිහි වෙනවා. රාජ්‍ය ස්වභාවය ගැන පුතේ මොකක්ද ලිබරල් වාදීන් දරන මතය? රාජ්‍ය කියන්නේ පුතේ පොදු යහපත වෙනුවෙන් පවතින සංවිධානයක්. පොදු යහපත වෙනුවෙන් පවතින සංවිධානයක් සදාකාලිකයි. සමාන සදාකාලිකයි. අනාගතයේ සදාකාලිකයි. මාක්ස්වාදීන්ට අනුව රාජ්‍ය ප්‍රභවය මාක්ස්වාදීන්ට අනුව රාජ්‍ය උපත ලබන්නේ කොහොමද පුතේ? මාක්ස්වාදීන්ට අනුව රාජ්‍ය උපත ලබන්නේ පෞද්ගලික දේපල මත ඇති වූ පන්ති ගැටුමකින්. රාජ්‍ය උපත ලබන්නේ පන්ති ගැටුමකින්. එතකොට රාජ්‍ය ස්වභාවය පුතේ පන්තික ආයුධයක්. රාජ්‍ය අනාගතය රාජ්‍ය විනාශ වෙනවා. අනාගතයේදී පුතේ විනාශ වී යයි. මේක ෂෝට් නෝට් එක ඕගොල්ලන්ගේ. රාජ්‍ය අනාගතයේදී මොකද වෙන්නේ? විනාශ වෙනවා. රාජ්‍ය විපතක් කියලා තමයි මාක්ස්වාදීන් සලකන්නේ නේ. රාජ්‍ය විපතක් කියලා සලකනවා. එතකොට ස්ත්‍රීවාදීන්ට අනුව රාජ්‍ය ප්‍රභවය රාජ්‍ය උපත ලබන්නේ පුතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නිසා. රාජ්‍ය ස්වභාවය පුරුෂ මෙවලම. මේගොල්ලොත් රාජ්‍ය සදාකාලිකයි කියලා පිළිගන්නවා. ස්ත්‍රිය සහ පිරිමියා වශයෙන් කණ්ඩායම් දෙකක් බිහි වෙච්ච නිසා තමයි
රාජ්‍ය උපත ලබන්නේ කියලා තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා රාජ්‍ය බිහි වෙනවා. රාජ්‍ය පිරිමියාගේ ආයුධයක් කියලා තමයි පිළිගන්නේ. මෙන්න මේ වගේ chart එකක් ඔයා හදාගන්න. මේ chart එක හදාගන්න. මේ chart එක ඔයාලට හම්බෙන්නේ නැහැ. මේ chart එක කියන්නේ සමස්තයේ short note එක. දාගන්න ටක් ගාලා මේක. message එකක් දාන්න මේක දාගෙන ඉවර. හරිද පුතේ? තාම note එක දාගන්න ඉන්නවනම් message එකක් දාන්න. පුතේ ඇහෙනව නේද? හරි. දැන් ප්‍රශ්න ලියාගත්තද? රාජ්‍ය සම්භවය පිළිබඳ සම්මුතිවාදී මතය පෙන්වා දෙන්න. මම මේකේ මුලින්ම ස්ට්‍රක්චර් එක හදලා දෙන්නම්. පුතේ හැඳින්වීමක් ඕන.
හැඳින්වීම. හැඳින්වීමට එන්න ඕන සම්මුතිවාදය කියන්නේ මොකක්ද? ඒ වගේම සම්මුතිවාදය ඉදිරිපත් කරේ කවුද? කවදාද? කොහෙද? සම්මුතිවාදය කියන්නේ පුතේ සම්මුතිවාදය කියන්නේ රාජ්‍ය සමාජ සම්මුතියක ප්‍රතිඵලයක් යයි පිළිගත් මතවාදය. පුතේ මේක ඉදිරිපත් කරන්න චින්තකයෝ ගොඩක් ඉන්නවා. ඒ අතරින් අපි වැදගත් චින්තකයන් 3 දෙනෙක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනි කෙනා තෝමස් හොබ්ස්, ජොන් ලොක්, ඊළඟ පුතේ ෂෝන් ෂාක් රූසෝ. තෝමස් හොබ්ස්, ජොන් ලොක්, ෂෝන් ෂාක් රූසෝ. හරි. කවදාද පුතේ මේ මතවාදය ගොඩනගන්නේ? මේ මතවාදය ගොඩනගන්නේ 17 18 වන සියවස්වල කොහෙද පුතේ මේ ගොඩනැගෙන්නේ? යුරෝපේ. විශේෂයෙන් පුතේ බ්‍රිතාන්‍ය තුල සහ ප්‍රංශය. මෙන්න මේ ටික ඔයා ලිව්වොත් ඔයාට හම්බ වෙනවා සමස්ත ලකුණු වලින් ලකුණු දෙකක්. ලකුණු 20ක ප්‍රශ්නයක් වුණොත් ලකුණු දෙකක්. හරි? ලකුණු දෙකක්. මම මෙහෙම කියන්නම් හැඳින්වීම. රාජ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ න්‍යාය හා මතවාද අතරින් සමාජ සම්මුතිවාදය ඊටම වැදගත් මතවාදයකි. මේ මූලික හරය රාජ්‍ය බිහි වූයේ සමාජ සම්මුතියක ප්‍රතිඵලය කියන්නයි. මෙම සමාජ සම්මුති අදහස් ඈත කාලයේ සිටම පැවතුනද සංවිධානාත්මකව ඉදිරිපත් වූයේ 17 18 වන සියවස්වල යුරෝපයේ. තෝමස් හොබ්ස්, ජොන් ලොක්, ෂෝන් ෂාක් රූසෝ මෙම මතවාද ඉදිරිපත් කර ඇත. ඔන්න පුතේ. ඒ වගේම අපි යනවා දැන් විස්තර කොටස ගැන ලියන්න. පුතේ විස්තර කොටසදී ඔය එකතු කරන්න ඕන. විස්තර කොටසදී ඔය එකතු කරන්න. සම්මුතිවාදීන් විස්තර කොටසදී එකතු කරන්න. සම්මුතිවාදීන් රාජ්‍ය ගැන කියපු දේවල්. එක හදාගන්න chart එක. රාජ්‍ය මොනවා ගැනද පුතේ? එකක් රාජ්‍යයේ ප්‍රභවය. පුතේ ප්‍රභවය ගැන කතා කරනකොට සම්මුතිවාදීන් රාජ්‍ය උපත ලැබුවා අපි කියලා පිළිගන්නේ සම්මුතියකින් රාජ්‍ය බිහි වූ බව පිළිගනි. සම්මුතියකින් රාජ්‍ය බිහි වූ බව පිළිගනි. සම්මුතියකින් රාජ්‍ය බිහි වුණා කියලා පිළිගන්න. ඒ කියන්නේ පුතේ ගිවිසුම. කවුරු අතරද? ගිවිසුම ඇති වෙන්නේ පුතේ ජනතාව හා පාලකයා අතර ඇතිවන එකඟතාවයකින් ගිවිසුමකින් රාජ්‍ය බිහි වුණා කියලා තමයි සම්මුතිවාදීන් පිළිගන්නේ. පුතේ සම්මුතිවාදීන්ට අනුව රාජ්‍ය මොන වගේද? රාජ්‍යයේ ස්වභාවය ගැන පුතේ මත තුනක් ඉදිරිපත් වෙලා තියෙනවා පුතේ. මත තුනක්. අන්නේ මත තුන ඔයා මොකද කරන්න ඕනේ පුතේ? විස්තර කරන්න. ඒ මත තුන විස්තර කරන්න. මේ මත තුන විස්තර කරනකොට පුතේ මෙන්න මේ මත තුන විස්තර කරනකොට අපිට විස්තර කරන්න වෙනවා කොටස් කිහිපයකින්.
එකක් ප්‍රකෘති සමාජය ගැන මේගොල්ලෝ කතා කරනවා. ඒ වගේම සිවිල් සමාජය ගැන කතා කරනවා. ඒ වගේම තමයි පුතේ පසුබිම කියලා කොටසක් ගැන මේගොල්ලෝ කතා කරනවා. ඇයි මේගොල්ලෝ මේ වගේ අදහසක් ඉදිරිපත් කරේ කියන එක මෙතනදී ලියන්න වෙනවා ඔයාට. ඒ වගේම තමයි පුතේ මේකේ විස්තර කොටසේදී ඔයා මේක එකතු කරනවා. මේකට ඔයාට හම්බ වෙනවා ලකුණු කොච්චරක්ද? විස්තරයට ඔයාට හම්බ වෙනවා ලකුණු ලකුණු 16ක් හෝ 14ක් 16ක් හෝ 14ක් මේ ටිකට හම්බ වෙනවා. මම විස්තර කොටස අද පැහැදිලි කරන්නම්. ඒ වගේම අවසානය පුතේ අවසානයේට සම්මුතිවාදයේ තියෙන වාසි හා අවාසි ඔය අවසානයේට එකතු කරන්න ඕන පුතේ. මේක වාසි අවාසි අවසානයේට එකතු කරන්න. ටක් ගාලා දාගන්න. ඕක තමයි ෆෝමැට් එක. දැන් මම උත්තරේ දෙන්න යන්නේ ඊළඟට. හරි හැඳින්වීම හරිනේ. මම විස්තර කොටස වාට දෙන්න යන්නේ. chart එක දාගන්න. පුතේ හරිද? හරිද? ලියාගත්තද පුතේ? right. දැන් හොඳට තේරුම් ගන්න සම්මුතිවාදය ගැන ලියනකොට පුතේ හරිද? සම්මුතිවාදය ගැන ලියනකොට හැඳින්වීමක් හදා ගන්න ඕන. මම හැඳින්වීම වට දුන්නෝනේ දැන්. නේ? දැන් මම එන්නේ විස්තර කොටස ගැන කතා කරන්න. right. ඒතර විස්තර කොටසදී පුතේ ඔයාට කියන්න පුළුවන් සම්මුතිවාදීන් රාජ්‍ය උපත ගැන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. චින්තකයන් තුන්දෙනාම කවුද පුතේ? තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ෂෝන් ෂාක් රූසෝ. මේ තුන්දෙනාම රාජ්‍ය උපත සම්මුතියක ප්‍රතිඵලයක් කියලා පිළිගන්නවා. හැබැයි චින්තකයන් තුන්දෙනාම පුතේ රාජ්‍ය ස්වභාවය ගැන වෙනස් වෙච්ච මත තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. වෙනස් වෙච්ච මත තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. එම මත තුන මෙන්න මේ ආකාරයට නැත්නම් පහත පාරදී විස්තරාත්මකව දැක්කිය හැකියි කියලා ලියන්න ඕන. right. ලියලා පුතේ ඔයා යන්න ඕන එක එක්කෙනාගේ නේද? තෝමස් හොබ්ස් හා සම්මුතිය කියලා දාලා අන්න එයාගේ විස්තරය නේ. එයාගේ මතය ජෝන් ලොක් හා සම්මුතිය කියලා දාලා අන්න එයාගේ විස්තරය. ෂෝන් ෂාක් රූසෝ සහ සම්මුතිය කියලා දාලා අන්න එයාගේ විස්තරය ඔයා දාන්න ඕන නේද? right. මම ඒකට ඔයාලට පහසු උපක්‍රමයක් හදලා දෙන්නම්. කොහොමද මේක ගොඩ දාගන්නේ කියලා. චුටි chart එකක් හදාගන්න පුතේ. මේ chart එක තමයි එකතු කරගන්න ඕනේ. හරි. මේ chart එක මම දෙන්නම්. මේ chart එක බලලා ඒක හදාගමු.
හරි. මම මෙතනට මුල්ලටම ගන්නවා පුතේ. පේනව නේද? නිර්ණායක. හරි පුතේ. ඊළඟට මම මෙතනට ගන්නවා ඔව් මෙතනට අපි මේ චින්තකයෝ ටික ගමු. විනාඩියක් දෙන්න. ඔව් මෙතනට ගමු පුතේ මෙහෙම චින්තකයා. මෙතනට ගන්න පුතේ රාජ්‍ය බිහිවීමට පෙර සමාජය. අපි මේකට කියනවා පුතේ මොන සමාජය කියලාද? පේනව නේද? ප්‍රකෘති සමාජය. ඊළඟ මම මෙතනට ගන්නවා රාජ්‍ය බිහිවීමෙන් පසු සමාජය. මේකට අපි කියනවා පුතේ සිවිල් සමාජය කියලා. මම අන්තිමටම දානවා මේකේ පසුබිම කියලා එකක්. හරි? ඔන්න ඔය වගේ වගුවක් හැදෙන්න ඕන. කොටස් තුනයි නේද? පේනවනේ? හරි. මං චින්තකයා විදියට පුතේ ගන්නවා කවද? තෝමස් හොබ්ස්. මුලින්ම ගන්නවා තෝමස් හොබ්ස්. පේනව නේද පුතේ? තෝමස් හොබ්ස්. ඔන්න තෝමස් හොබ්ස් ගැන ඔයා කියන්න ඕන පුතේ දැන් විස්තර කොටසදී නේද? තෝමස් හොබ්ස් කියන්නේ සම්මුතිවාදියෙක්. එයා සම්මුතිවාදියෙක්. තෝමස් හොබ්ස් කියන්නේ සම්මුතිවාදියෙක්. පුතේ මෙයා ජීවත් වුණේ 17 18 කියන සියවස්වල කොහෙද පුතේ? බ්‍රිතාන්‍ය තුල. බ්‍රිතාන්‍ය තුල. මෙයා රචනා කරන කෘතියක් මොකද්ද? ලෙවියාතන්. ලෙවියාතන්. මෙන්න මේ ලෙවියාතන් කියන කෘතිය මගින් තමයි පුතේ සම්මුතිවාදී අදහස ඉදිරිපත් කරන්නේ. ඔහු මේ ලෙවියාතන් කියන කෘතිය තුල රාජ්‍ය ගැන අදහස ගොඩනගන්නේ පුතේ එකක් ප්‍රකෘති සමාජයක් ගැන මෙයා කියනවා. අනිත් එක පුතේ මෙයා කියනවා සිවිල් සමාජයක් ගැන. එහෙනම් ප්‍රකෘති සමාජය සහ සිවිල් සමාජය කියලා මෙයා කොටස් දෙකකට කඩාගෙන තමයි මෙයාගේ විග්‍රහය මෙයා ඉදිරිපත් කරන්නේ. හරි. කියන්නේ රාජ්‍ය බිහිවීමට පෙර තත්වයයි රාජ්‍ය බිහිවීමෙන් පසු තත්වයයි ගැන තමයි මෙයාගේ විග්‍රහය කරන්නේ. චින්තකයෝ ඔක්කොම උතනට තමයි යන්නේ. හරි. එහෙනම් අපි බලමු තෝමස් හොබ්ස් රාජ්‍යයක් බිහි වෙන්න ඉස්සෙල්ලා පාලකයෙකු බිහි වෙන්න ඉස්සෙල්ලා තිබ්බ සමාජය ගැන කියපු දේවල් මොනවද? හරි. වාචේද වලට කල්ලා මේක කියන්නේ. හොබ්ස්ට අනුව පුතේ රාජ්‍ය බිහි වෙන්නට පෙර තිබිලා තියෙන්නේ නපුරු ක්‍රූර මුර්ග මිනිස්සු ඉන්න මුර්ග ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න යුද්ධමය සමාජයක්. රාජ්‍ය බිහිවීමට පෙර පුතේ තිබිලා තියෙන්නේ නපුරු ක්‍රූර මුර්ග ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න යුද්ධමය සමාජයක්. හරි? යුද්ධමය සමාජයක්. යුද්ධමය සමාජයක්.
මෙන්න මෙහෙම සමාජයක් පැවතුණු නිසා පුතේ හොබ්ස් කියනවා පුතේ මිනිස් ජීවිතය ඊ타ත්ම කෙටි විය. මිනිස් ජීවිතය ඊ타ත්ම කෙටි වුණාලු පුතේ. අද ජීවත් වුණාට හෙට ජීවත් වෙයිද කියලා මිනිසුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ. මිනිස් ජීවිතය ඊ타ත්ම කෙටි වුණා. හරි. එතකොට පුතේ හොබ්ස් තව කතාවක් කියනවා. එයා කියනවා මිනිසුන්ට උපතින්ම අයිතීන් නොවිය. මිනිසුන්ට පුතේ උපතින්ම අයිතීන් ලැබුණේ නැහැ. මොනවද අයිතීන්? ජීවිතය, දේපල, නිදහස. ජීවිතය, දේපල, නිදහස කියන අයිතිවාසිකම් පුතේ මිනිස්සුන්ට ලැබුණේ නැහැ. මිනිස්සුන්ට උපතින්ම ලැබුණේ නැහැ මොනවද? ජීවිතය, දේපල, නිදහස කියන අයිතිවාසිකම්. හරි? පැහැදිලිද පුතේ? පැහැදිලිද? හරි. එතකොට පුතේ රාජ්‍ය බිහි වෙන්නට පෙර තිබිලා තියෙන්නේ සත්තු වගේ මිනිස්සු ඉන්න යුද්ධමය සමාජයක් හින්දා උපතින්ම අයිතීන් ලැබිලා නැහැ. මිනිස් ජීවිතේ කෙටි වෙලා. ඒකින්ද මිනිස්සු මොකද කරන්නේ පුතේ? මේ සමාජයේ ඉන්න මිනිස්සු ටික එක තැනකට එකතු වෙනවා දරුවනේ. මේ මිනිස්සු ටික එක තැනකට එකතු වෙලා මේ මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අපිට අපේ ජීවිතය ගැන විශ්වාසයක් නැහැ. අපි දැන් මොකක්ද කරන්න ඕනේ? අන්න පුතේ මිනිස්සු තීරණය කරනවා තමන් අතරින් ඉන්න බුද්ධිමත් කෙනාව නේද? තමන් අතරින් ඉන්න බුද්ධිමත් කෙනාව මිනිස්සුන්ගේ ඔක්කොම බලතල යාට දීලා පුතේ ආව තෝරගන්නවා කවුරු විදියටද? පාලකයා විදියට. අන්න කෙනෙක්ව ගන්නවා රජු. එහෙම නැත්නම් පුතේ කවුද මේ පාලකයා? පාලකයව තෝරගන්නේ මිනිස්සු ජීවත් වෙච්ච මේ තත්වයෙන් අත් මිදෙන්න. මෙහෙම තෝරගන්නකොට පුතේ මේ පාලකයාට මිනිස්සු සතු බලතල සියලු බලතල සියලු බලතල සියලු බලතල පවරනවා. මිනිස්සු තමන්ගේ ඔක්කොම බලතල ටික පාලකයෙකුට දීලා මේ තත්වයෙන් අත් මිදෙන්න පාලකයෙකු තෝරගන්නවා. පාලකයෙකු තෝරගත්තු ගමම්ම පුතේ මේ සමාජ ක්‍රමය පරිවර්තනය වෙනවා මොන සමාජයේ බවටද? සිවිල් සමාජයේ බවට. පාලකයෙකු තෝර ගැනීමත් එක්ක බිහි වෙනවා මොකද්ද පුතේ එහෙනම්? අන්න රාජ්‍ය බිහිවීම. අන්න රාජ්‍ය බිහිවීම සිද්ධ වෙනවා. රාජ්‍ය බිහිවීම. පැහැදිලිද පුතේ? රාජ්‍ය බිහි වෙනවා. පාලකයෙකු තෝරගත්තු ගමම්ම රාජ්‍ය බිහි වෙනවා. හරි. එතකොට මේ බිහිවන රාජ්‍යයේ තියෙන විශේෂත්වය තමයි ජනතාව තමන්ගේ බලතල ටික ඔක්කොම රජුට දුන්නනේ. හැබැයි පුතේ රජු මේවා ආරක්ෂා කරන්න බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගිවිසුමේ ජනතාව කොටස්කරුවෝ වෙනවා. හැබැයි පුතේ පාලකයා කොටස්කරුවෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ පාලකයා ගිවිසුමට බැඳිලා නැහැ. පාලකයා මේ ගිවිසුමට බැඳිලා නැහැ. එහෙනම් මේ ගිවිසුම පුතේ ඒකපාර්ශවීය ගිවිසුමක්. ඒකපාර්ශවීය ගිවිසුමක්. කවුද කියන්නේ? තෝමස් හොබ්ස්. හරි. මේ ගිවිසුම ඒකපාර්ශවීය ගිවිසුමක්. ජනතාව තමන්ගේ බලතල ඔක්කොම දීලා පාලකයව තෝරගත්තට පාලකයා නම් ඒ ගිවිසුමට බැඳෙන්නේ නැහැ. ඒකින්ද පුතේ ජනතාවට පාලකයාව ඉවත් කරන්න බෑ. ජනතාවට පාලකයව ඉවත් කරන්න බෑ. හැබැයි පුතේ
පාලකයාට ජනතාවගේ ජීවිතය මරණය තීරණය කරන්න බලය ලැබෙනවා. එහෙනම් පුතේ මේ නිර්මාණය කරලා තියෙන්නේ මොන වගේ පාලකයෙක්ද? සර්ව බලධාරී පාලකයෙක්. ගොඩක් බලවත් පාලකයෙක් තමයි හොබ්ස් විසින් නිර්මාණය කරන්නේ. එයාගේ ලෙවියාතන් කියන කෘතියෙන්. එයාගේ ලෙවියාතන් කියන කෘතියෙන්. එයාගේ ලෙවියාතන් කියන කෘතියෙන්. හරි. පැහැදිලිද මං කියන දේවල්? පුතේ දැන් අපි බලන්න ඕන දැන් හොබ්ස් කියනවා පාලකයෙකු බිහි වෙන්න ඉස්සෙල්ලා ආත්මාර්ථකාමී මිනිස්සු ඉඳලා මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගැනවත් විශ්වාසයක් තිබුණේ නැහැ. අද ජීවත් වුණාට හෙට ජීවත් වෙයිද කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. මේක ඇඳ ගන්න මාත් එක්කම. හරි. ඒකිට පුතේ මිනිස්සු මොකද කරන්නේ? තමන් අතරින් ඉන්න බුද්ධිමත් කෙනාව පාලකයා විදිහට තෝරගන්නවා. පාලකයා තෝරගත්තට පුතේ පාලකයා මේ givisumට අයිති නැහැ. පාලකයා තෝරගත්තට පස්සේ තමයි මිනිස්සුන්ට මේ තත්වයෙන් අත් මිදෙන්න පුළුවන් වෙන්නේ. හරි? මිනිස්සුන්ට උපතින් අයිතියෙන් ලැබුණ නැහැ. ඒ අයිතිය ලබා දෙන්නේ පාලකයා. ඒකින්ද පාලකයාව අයින් කරන්න ජනතාවට බෑ. එහෙනම් මිනිසුන්ගේ ජීවිතය, දේපල කියන මේ අයිතිය ලබා දුන්නේ පාලකයා. ඒවා මිනිසුන්ට ලැබිච්ච දේවල් නෙමෙයි. ඒකින්ද පාලකයා කියන්නේ මිනිසුන්ට ඉවත් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මිනිස්සු තමන්ගේ බලතල ටික පාලකයාට දුන්නට පාලකයා ඒවා ආරක්ෂා කරන්න බැඳෙන්නේ නැහැ. හරි. ඔන්න හොබ්ස්ගේ කතාව. පැහැදිලිද පුතේ? එතකොට මේ විදියට හොබ්ස් උත්සාහ කරනවා සර්ව බලධාරී පාලකයෙකු ගොඩනගන්න. ඇයි එදා එහෙම හොබ්ස් අදහසක් ඉදිරිපත් කරන්නේ? පුතේ මේ අපි කතා කරන්නේ 17 18 වන සියවස්වල. එදා එංගලන්තේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් ගොඩනැගිලා තිබ්බා. එදා එංගලන්තේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් ගොඩනැගිලා තිබ්බා. පුතේ එක කණ්ඩායමට අපි කියනවා රාජාණ්ඩුවාදීන්. අපි ඒගොල්ලන්ට කියන්නේ කවුද? ටෝරිවරු. අනිත් කණ්ඩායමට අපි කියනවා විග්වරු. එදා එංගලන්තේ කණ්ඩායම් දෙකයි ටෝරි සහ විග්. ටෝරි කිව්වේ රාජුගේ පැත්තට. ටෝරි කිව්වේ කාගේද පුතේ? රජුගේ පාර්ශවයට. රජුගේ පාර්ශවයට අපි කියනවා ටෝරිවරු කියලා. විග්වරු කිව්වේ පුතේ එදා ජනතාවගේ නැත්තම් පාර්ලිමේන්තුවේ පැත්ත. එදා හොබ්ස් ඉඳියේ පුතේ රජුගේ පැත්තේ. හොබ්ස්ට ඕනුනේ රජුව බලවත් කරන්න. හොබ්ස්ට ඕනුනේ එදා එංගලන්තයේ ඇතිවෙච්ච උත්කෘෂ්ඨ විප්ලවයේදී රාජාණ්ඩුව ආරක්ෂා කරන්න. ඒ වෙනුවෙන් තමයි හොබ්ස් මේ වගේ අදහසක් ගොඩනගලා තියෙන්නේ. පැහැදිලිද බලන්න? විස්තරය ඔයාට පුතේ ලියනකොට හොබ්ස් ගැන ලියන්න ඕන. විස්තර කොටසදී පැහැදිලිද? හොබ්ස් කියන්නේ සම්මුතිවාදියෙක්. එයා 17 18 වන සියවස්වල ජීවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. එයා රචනා කරනවා ලෙවියාතන් කියලා කෘතියක්. ඒ කෘතිය මගින් එයා රාජ්‍ය ගැන අදහස ගොඩනගනවා. ප්‍රකෘති සමාජයක්, ඒ කියන්නේ රාජ්‍ය බිහිවට පෙර සමාජයක් සහ සිවිල් සමාජයක් ගැන අන්න පුතේ ප්‍රකෘති සමාජය කියලා දාලා මෙන්න ප්‍රකෘති සමාජය. හොබ්ස් අනුව ප්‍රකෘති සමාජය මෙන්න මෙහෙමයි. සත්තු වගේ මිනිස්සු ඉන්න සමාජයක්. ඒකින්ද මිනිස් ජීවිතේ කෙටි වුණා. මිනිසුන් උපතින් අයිතින් ලැබුණේ නැහැ. ඒකින්ද මිනිස්සු එකතු වෙලා පාලකයෙක් තෝරගෙන සිවිල් සමාජයට අවතීර්ණ වෙනවා. ඒ සිවිල් සමාජයට අවතීර්ණ වීමේදී කොන්දේසි විරහිතව ජනතාව තමන්ගේ බලතල රජුට දෙනවා. රජු ඒව ආරක්ෂා කරන්න බැඳෙන්නේ නැහැ. givisuma ඒක පාර්ශවීය givisuma. පැහැදිලිද? පැහැදිලිද පුතේ? ඒතකොට ඇයි මේ අදහස ගොඩ නැගුවේ වෙනම ඡේදයකට ගන්න? එදා එංගලන්තේ රජු සහ පාර්ලිමේන්තුව අතර ගැටුමේදී හොබ්ස් ඉන්දියේ පුතේ රජුගේ පාර්ශවය නියෝජනය කරමින් හොබ්ස්ට ඕන වුණා රජුව බලවත් කරන්න. නේද? හොබ්ස්ට ඕන වුණා රජුව බලවත් කරන්න. රජුගේ ඒකාධිපතිත්වය සාධාරණීකරණය කරන්න. රජුගේ මර්ධනය සාධාරණීකරණය කරන්න. ඒ වෙනුවෙන් එයා මේ වගේ මනන් කල්පිත අදහසක් ගොඩ නැගුවා. පැහැදිලිද පුතේ? පැහැදිලිද? හරි. දැන් අද අපි ලයිව් දීලත් නැහැ. හරි. ගොඩක් අයට එන්නත් අපහසු ඇති ක්ලාස් එකට. හරි. නමුත් මං හිතනවා මේක වාට පැහැදිලි ඇති කියලා. හරි. මම මේක රෙකෝඩින් එක ළමයිට දාන්නම්. රෙකෝඩින් එක බලලා ඔයගොල්ලෝ ප්‍රශ්නට උත්තරේ ලියලා එවන්න ඕන මට. ප්‍රශ්නට උත්තරේ ලියලා එවන්න ඕන. හරි. WhatsApp වලින් හරි එවන්න. ලියලා. හරි.
මොකද්ද අපේ ප්‍රශ්නේ? රාජ්‍ය පිළිබඳ සම්මුතිවාදය සාකච්ඡා කරන්න නේද? හරයි. ඊළඟට පුතේ මම එන්නම් ජෝන් ලොක් ගැන. ජෝන් ලොක් අංක 2 කියලා දැම්මා නැත්නම් තරුවක් දාලා ජෝන් ලොක්. ජෝන් ලොක් කියන්නේ සම්මුතිවාදියෙක්. පුතේ මෙයා ඉන්නේ 17 18 වන සියවස් වලමයි. මෙයා ඉන්නේ එංගලන්තේ. මෙයා රචනා කරනවා කෘතියක්. මොකද්ද කෘතිය? සිවිල් ආණ්ඩුව පිළිබඳ සම්මුතීන් දෙකක්. සිවිල් ආණ්ඩුව ගැන සම්මුතීන් දෙකක්. සිවිල් ආණ්ඩුව ගැන සම්මුතීන් දෙකක්. මෙයා ඉදිරිපත් කරන පුතේ මොකද්ද? සිවිල් ආණ්ඩුව ගැන සම්මුතීන් දෙකක් කියන කෘතිය. මෙයා මේ කෘතියෙන් පුතේ රාජ්‍ය බිහිවීමට පෙර සමාජයේ හෙවත් ප්‍රකෘති සමාජය ගැනත් සිවිල් සමාජය ගැනත් මෙයත් අදහසක් ගොඩනගනවා. එහෙනම් අපි බලමු මෙයා මොකක්ද ප්‍රකෘති සමාජය ගැන කියන්නේ? මොකක්ද ජෝන් ලොක් ප්‍රකෘති සමාජය ගැන කියන්නේ? ජෝන් ලොක්ට අනුව පුතේ ප්‍රකෘති සමාජය සාමකාමී සමාජයක්. සාමකාමී සමාජයක්. දැන් හොබ්ස් කියනකොට යුද්ධමය සමාජයක් කියලා, හොබ්ස් කියනවා සාමකාමී සමාජයක්. නේද? මෙයා කියනවා පුතේ සියලුම මිනිසුන් පරාර්ථකාමී වී, මෙයාට අනුව හැමෝම පරාර්ථකාමී පුතේ, අනුන් ගැන හිතන මිනිස්සු ඉන්නේ. හරි. ඒ වගේම මෙයා කියනවා උපතින්ම මිනිස්සුන්ට අයිතීන් ලැබුණේ. අන්න අරයාගේ අදහසට විරුද්ධව තමයි පුතේ මෙයා මේ අදහසක් ගොඩනගන්නේ. උපතින්ම මිනිසුන්ට අයිතීන් ලැබෙන. මොනවද අයිතීන් ටික? ජීවිතය, දේපල, නිදහස කියන අයිතිවාසිකම් පුතේ මිනිසුන්ට උපතින්ම ලැබුණා. මිනිසුන්ට උපතින්ම ලැබුණා. කවුද මේක කියන්නේ? ජෝන් ලොක්. ජෝන් ලොක් නේ මිනිසුන්ට උපතින්ම අයිතීන් ලැබුණා. හැබැයි පුතේ පාලකයෙකු නැති නිසා මිනිස්සු පෞද්ගලිකව නීති විවරණය කිරීම නිසා ගැටුම් ඇති වෙනවා. ගැටුම් ඇති වෙයි. නීති නැති හින්දා පුතේ, පාලකයෙකු නැති හින්දා මිනිස්සු පෞද්ගලිකව නීති හදන්න පටන් ගන්නවා. මම දැන් උදාහරණයක් විදියට කිව්වොතින් මෙන්න මෙහෙම පුතේ, මිනිස්සු පෞද්ගලිකව නීති විවරණය කිරීම නිසා ගැටුම් ඇති වෙනවා පුතේ. දැන් මම මේක මෙහෙම පැහැදිලි කරොත් පුතේ, දැන් අපි ගත්තොතින් දැන් අපි පාලකයෙකු ඉන්න හින්දා පුතේ අපිට නීති තියෙනවා නේද? අපි තව කෙනෙක්ගේ දෙයක් ගත්තොත් ඒක වැරද්දක්නේ. අද ඒක නීතියක් විදියට තියෙනවා නේද? හරි සමා වෙන්න. රයිට්. එතකොට එදා පුතේ දැන් ජෝන් ලොක් කියන විදියට නම් පාලකයෙක් ඉඳලා නැහැ. ඒකින්ද මිනිස්සු පෞද්ගලිකව නීති විවරණය කරා. ඒක නිසා ගැටුම් ඇති වුණා. හරියට කැලෑවක වගේ. පුතේ කැලෑවක නීති නැහැනේ. අපි ඒකට කියන්නේ කැලෑ නීතිය කියලා. ශක්තිමත් කෙනා තමයි දිනන්නේ. අනිත් එකාගේ තියෙන එක උදුරගෙන හරි කාලා ශක්තිමත් කෙනා දිනනවා. එහෙම තමයි නීතියක් නැති වුනහම නිර්මාණය වෙන දේ. නීතියක් නැත්නම් ඇඟපත තියෙන අය අනිත් අයව විසි කරලා දාලා පුතේ ඔක්කොම ගන්නවා. නමුත් අද නීතියක් තියෙනවා. නීතියක් තියෙන්නේ පාලකයෙකු ඉන්න ඉඳන්. ජෝන් ලොක් කියන්නේ එදා පාලකයෙකු ඉඳපු නැති හින්දා නීති තිබුණේ නැහැ. මිනිස්සු සාමකාමී වුණා, පරාර්ථකාමී වුණා. හැබැයි නීති නැති හින්දා පුතේ මිනිස්සු කරන දේ ඒගොල්ලෝ නීතියක් කරගත්තානේ. මිනිස්සු කරන දේ ඒගොල්ලෝ නීතියක් බවට පත් කරගත්තා නේද? රයිට්. එතකොට මිනිස්සු පුතේ පෞද්ගලිකව නීති විවරණය කරන්න පටන් ගන්නවා. අන්න මේ සමාජය තුල මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙලා සාමකාමී බව බිඳ වැටෙනවා. එහෙනම් පුතේ මේ සමාජය තුල ඉන්නත් මිනිස්සු ඔක්කොම එක තැනකට එකතු වෙනවා. එකතු වෙලා මොකද කරන්නේ? මිනිස්සු එක තැනකට එකතු වෙලා මිනිස්සු විසින්
තමන් අතරින් ඉන්න බුද්ධිමත් කෙනා පුතේ තෝරගන්නවා කවුරු විදියටද? අන්න යාව ගන්නවා කවුරු විදියටද? රජු නැත්තම් පාලකයා විදියට. ඒකෙදි මිනිස්සු තමන්ගේ බලතල පාලකයාට පවරනවා. පාලකයාට පවරනවා. පාලකයාට බලතල දෙනවා. මිනිස්සු හැබැයි පුතේ පාලකයාත් මේ බලතල ආරක්ෂා කරන්න බැඳෙනවා. අන්න පුතේ බිහි වෙනවා මොකද්ද? අන්න බිහි වෙනවා මොන සමාජයේද? අපි ඒකට කියන්නේ සිවිල් සමාජයේ බිහි වෙනවා. දැන් බිහි වෙනවා සිවිල් සමාජය. මේ අන්න රාජ්‍ය බිහිවීම මේක මොන ගිවිසුමක්ද පුතේ? ද්විපාර්ශවීය ගිවිසුමක්. ඒකින්ද ජනතාවට පාලකයා වග කියනවා. වග කියනවා. ජනතාවට පාලකයාව ඉවත් කරන්නත් පුළුවන්. ජනතාවට පාලකයාව ඉවත් කරන්නත් පුළුවන් පුතේ. ජනතාවට අවශ්‍ය නම් පාලකයාව අයින් කරන්න පුළුවන්, ඉවත් කරන්න පුළුවන්. හරි. රාජ්‍ය බිහිවීම ද්විපාර්ශ්වීය ගිවිසුමක්. ජනතාවට පාලකයා වග කියනවා. ජනතාවට පාලකයාව ඉවත් කරන්න පුළුවන්. නේ? ඉවත් කරන්න පුළුවන්. හරි. එතකොට පාලකයාට තියෙන සීමිත බලයක්. හරි වර්තමාන පාලකයෙකුට සමානයි පුතේ. ඇයි ආ එහෙම කිව්වේ? එදා මෙහා ඉන්දියේ ජනතාවගේ පැත්තේ. එදා ගැටුමක් තිබ්බා. රජුගේ පැත්ත, ටෝරි වරුන්ගේ පැත්ත හොප්ස් ගන්නකොට ජනතාවගේ පැත්ත ලොග් ගන්නව නේද? ඕක තමයි සීන් එක. රයිට්. එතකොට හොප්ස් කියනකොට නපුරු ක්‍රූර මුර්ග ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්නවා කියලා හොප්ස් කියන්නේ පුතේ නෑ. සියලුම මිනිස්සු පරාර්ථකාමී අනුන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්නවා කියලා තමයි කියන්නේ. පැහැදිලිද ඔයාලට මම කියන දේ? නේද? රයිට් පුතේ. එහෙනම් ලස්සනට මේක මතක තියාගන්න අවශ්‍ය වෙනවා. හරි. හොප්ස් ගැන ලියන්න ඕන, ලොග් ගැන ලියන්න ඕන. තව එක්කෙනෙක් ඉන්නවා කවුද? ෂෝන් ෂා ක්‍රූසෝ. ෂෝන් ෂා ක්‍රූසෝ. හරි. එහෙනම් මං එන්නම් ෂෝන් ෂා ක්‍රූසෝ ගැන. මේක ලියලා ඉවරද පුතේ? කල්ප මැසේජ් එකක් දාන්න මේක පැහැදිලිද කියලා. මේක පැහැදිලිද කියලා මැසේජ් එකක් දාන්න. මේකේ නිබන්ධනය තියෙනවද ඔයාලා ළඟ? ඒකක් දාන්න මැසේජ් එකක්. නිබන්ධනය පුතේ තියෙනවද? මේ නිබන්ධනය මම එවලා ඇති. මේක තියෙනවද රාජ්‍ය පාඩමේ නිබන්ධනය? රයිට්. රාජ්‍ය පාඩමේ PDF එකක් දීලා තියෙනවනේ. හරි. PDF එක දාගෙන තියෙන. print out එකක් දාගෙන තියෙන. හරි. PDF හරි රයිට් රයිට්. මේ වගේ එකක්ද බලන්න තියෙන්නේ? මෙහෙම එකක්ද බලන්න තියෙන්නේ? හරි. හරි රයිට්. අපි ෂෝන් ෂා ක්‍රූසෝ ගැන බලමු නේද පුතේ? ෂෝන් ෂා ක්‍රූසෝ ගැනත් කතා කරලා වැඩි අවසන් කරගමු. තුන්වෙනි එක නම් ෂෝන් ෂා ක්‍රූසෝ. දැන් අපිට බදුල්ලෙන් සපෝට් එකක් ඕන පුතේ මේ වෙනකොට ළමයි ටික දැන් ගොඩක් පන්ති වලට ජොයින් වෙලා ඇතිනේ නේ. දන්නවනේ ගොඩක් ඔන්ලයින් ක්ලාසස් කරන පුතේ. රයිට් ඒකින්ද චුට්ටක් ළමයිට මතක් කරන්න පන්තිය ගැන සම්බන්ධ වෙන්න කියලා. මට ඇත්තටම මට වෙලාවක් නැති ප්‍රශ්නයක් තියෙන ප්‍රචාරණ කටයුතු වලට. මොකද ඉස්කෝලේ වැඩයි දැන් අදත් දැනුත් පාසල් වල පේපර්ස් ටික ඇවිල්ලා තියෙනවා 12 ශ්‍රේණියේ පේපර්ස් ටික හදන්න. ඉතින් ඒවත් එක්ක මගේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි මම ඉස්සරහට ඕගොල්ලන්ට ලස්සන වැඩපිළිවෙලක් හදලා දෙනවා අනිවාර්යෙන්ම. right. ඉතින් ඒකින්ද යාළුවම්ම
පන්තියට ජොයින් කරන්න. මොකද ඕගොල්ලෝ වැඩ කරනකොට ඕගොල්ලන්ට තේරෙනවා අ, මොකද අනිත් පන්තිත් එක්ක වැඩ කරනකොට තවත් තේරෙනවා කොහොමද ඒගොල්ලෝ උගන්වන්නේ සහ ඒ දේවල් හරිද? හරි. රයිට්. එතකොට මම එනවා කවුරු ගැනද? ෂෝන් ෂා ක්‍රූසෝ ගැන කතා කරන්න. තුන්වෙනි එක්කෙනා කවුද? ෂෝන් ෂාක් ක්‍රූසෝ. ෂෝන් ෂා ක්‍රූසෝ. පුතේ මෙයා සම්මුතිවාදියෙක්. මෙයා බ්‍රිතාන්‍ය නෙමෙයි පුතේ. මෙයා ප්‍රංශ ජාතිකයෙක්. මේ අදාළ වකවානුව 17 18මයි. මෙයා රචනා කරනවා කෘතියක්. මොකද්ද කෘතිය? සමාජ සම්මුතිය. සමාජ සම්මුතිය තමයි මෙයාගේ කෘතිය. මෙන්න මේ සමාජ සම්මුතිය කියන කෘතිය මගින් මෙයත් පුතේ රාජ්‍ය බිහිවීමට පෙර අපි එකට කියනවා මොකද්ද? ප්‍රකෘති සහ සිවිල් කියලා මෙයත් යුග දෙකකට කඩලා තමයි මෙයාගේ සම්මුතිවාදී විග්‍රහය ඉදිරිපත් කරන්නේ. පැහැදිලිද? හරි. ෂෝන් ෂා ක්‍රූසෝ ගැනත් කියන්නේ. එයා සම්මුතිවාදියෙක්. එයා ප්‍රංශ ජාතිකයෙක්. එයා සිවිල් සමාජ සම්මුතිය කියලා කෘතියක් ලිව්වා. එයත් රාජ්‍ය බිහිවීමට පෙර සමාජයේ හෙවත් ප්‍රකෘති සමාජය ගැනත් රාජ්‍ය බිහිවීමෙන් පසු සමාජය ගැනත් මෙයා කතා කරලා තියෙනවා මෙයාගේ විග්‍රහය ඇතුලේ. හරි. ප්‍රකෘති සමාජය රුසෝට අනුව සරල සමාජයක්. සරල සමාජයක්. සරල සමාජයක්. ඒ කියන්නේ පුතේ රුසෝ කියනවා සරල සමාජයක් වෙන්න හේතුව තමයි තාක්ෂණයක් නොමැතිවීම නිසා අතිරික්තයක් තිබිලා නැහැ. ඒකෙන් දැන් නිෂ්පාදනය යපුම් මට්ටමේ විය. ඒකින්ද පුතේ දේපල පිළිබඳ පොදු අයිතියක් විය. පොදු අයිතියක් තිබ්බ දේපල ගැන තාක්ෂණයක් තිබිලා නැහැ, අතිරික්තයක් නැහැ. නිෂ්පාදනය කන්න ඕන තරම් විතරයි මිනිස්සු නිෂ්පාදනය කරගත්තේ. හැබැයි කාලයක් යනකොට තාක්ෂණය ආගමනය වෙනවා. දැන් තාක්ෂණයක් නොමැති නිසා පුතේ ගහේ ගෙඩි තිබ්බනම් මේ ගෙඩි හැමෝටම කන්න තිබ්බා. හැමෝටම පොදුයි. මේක පොදුයි. මේකට වැටක් ගහලා තිබුණේ නැහැ. හැබැයි පුතේ තාක්ෂණය ආගමනය වීමත් එක්ක මේක වැටකින් වෙන් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු භූමිය වැටකින් වෙන් කරලා මෙය මගේ යයි කීමත් එක්ක ගැටුම් ඇති වෙන පටන් ගන්නවා. අන්න ගැටුම් ඇති වෙනවා. ගැටුම් ඇති වෙයි. එනම් පුතේ ගැටුම් ඇති වෙන්නේ ඇයි? පෞද්ගලික දේපල පොදු අයිතිය අහෝසෙලා මගේ කියලා පෞද්ගලික දේපල ආවට පස්සේ ගැටුම් ඇති වෙලා මේකේ තිබ්බ සරල බව සාමකාමී බව බිඳ වැටෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ අන්න ගැටුම් ඇතිවීමත් එක්ක මේ සමාජයේ ඉඳපු මිනිස්සු ටික එක තැනකට එකතු වෙනවා අර විදියටම නේද? හරි ලේසි පිටේ එක තැනකට එකතු වෙලා තමන් අතරින් ඉන්න බුද්ධිමත් කෙනාව එළියට ගන්නවා. එයාට කියනවා රජු කියලා නේද? එහෙනම් මිනිස්සු තමන්ගේ බලතල සියල්ලම දෙනවා කාටද? පුතේ ඔන්න හොඳට මතක තියාගන්න මිනිස්සු තමන්ගේ බලතල දෙන්නේ රජුට නෙමෙයි සමාජයට. මිනිස්සු තමන්ගේ බලතල සමාජයට පවරනවා. අන්න බිහි වෙන මොන සමාජයේද? සිවිල් සමාජය නැත්නම් රාජ්‍ය බිහි වෙනවනේ. මිනිස්සු තමන්ගේ බලතල දෙන්නේ සමාජයට, රජුට හෝ පාලකයාට නෙමෙයි. අන්න දැන් යනවා මොන සමාජයටද? සිවිල් සමාජයට. නෝට් එක කියවන්න නෝට් එකේ ලස්සනට ඔක තියෙනවා. සිවිල් සමාජයට. නම් මේ සිවිල් සමාජය තුළ බලවත් වෙන්නේ රාජ්‍ය බිහි වෙනවා. බලවත් වන්නේ සමාජය. බලවත් වෙන්නේ කවුද? සමාජය. පුද්ගලයෙක් නෙමෙයි, ආයතනයක් නෙමෙයි, සමාජය තමයි බලවත් වන්නේ. රයිට්. එතකොට රූසෝ කරේ සර්ව බලධාරී සමාජයක් ගැන අදහසක් ගොඩනගන එක. ඊටාමම බලවත් සමාජයක් ගොඩනගන එකට එහෙනම් ජනතාවගේ පොදු කැමැත්ත. ඒ වගේම මහජන පරමාධිපත්‍ය කියන සංකල්ප දෙකම මෙයා ගොඩනගනවා. පුතේ පොදු කැමැත්තයි ජනතාවගේ කැමැත්ත අනුව රට පාලනය කරන්න ඕන. මොකද සමාජය තමයි බලවත් වෙන්නේ. ජනතාව තමන්ගේ බලය දීලා තියෙන සමාජයට. හරි. ඒතර මෙන්න මෙහෙම අදහසක් එයා ඉදිරිපත් කරේ පුතේ. ඇයි කියලා අපි ගත්තොත් පසුබිම කියනකොට මෙයා මේ අදහස ඉදිරිපත් කරන්නේ එදා ප්‍රංශ තිබ්බ අත්තනෝමතික ලුවී පාලනයෙන් මිදෙන්න. ලුවී පාලනයෙන් මහජනයා මුදවා ගන්න.
මහජනයා මුදවා ගැනීම සඳහා මහජනතාව බලවත් කරන අදහසක් ඉදිරිපත් කරනවා කවුද? රූසෝ. ඔන්න ඔය ටික තමයි පුතේ ලියන්න ඕනේ. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි ඔයා ලියන්න ඕනේ. හරි. ලුවී පාලනයෙන් ප්‍රංශ ජනයාව මුදවා ගැනීමට මෙයා මේ අදහස ගොඩනගනවා. ඊළඟට අවසානයේට වාසි අවාසි ටික ලියන්න. මොනවද වාසි? දේවරම් වාදයේ වගේ අධිභෞතික මතවාද බැහැර කළා. රාජ්‍යයේ බිහිවීම සම්බන්ධයෙන්, උපත සම්බන්ධයෙන් මහජනතාව ආදේශනය කරන, කියන්නේ රජ කෙනෙක් නෙමෙයි, දෙවියන් වහන්සේ නෙමෙයි රාජ්‍ය බිහි කරේ, ජනතාව කියන අදහස පුතේ නිර්මාණය කරනවා. ඒක තමයි ගොඩක්ම වැදගත්. එතකොට මේකේ අවාසි මොනවද පුතේ? මේ රූසෝගේ හොබ්ස්ගේ අදහස මේකේ තියෙන අවාසියක් නේද? හොබ්ස් ඉදිරිපත් කරන දේ මේකේ තියෙන අවාසියක්. එහෙනම් ඔයා අන්තිමට මේක එකතු කරන්න ඕන මේකේ වාසි සහ අවාසි නේද? අන්තිමට මේක එකතු කරන්න ඕන පුතේ මොනවද? වාසි සහ අවාසි ටික එකතු කරන්න ඕන. මොනවද වාසි? එහෙනම් දේවරම් වාදයේ වගේ අධිභෞතික මතවාද බැහැර කළා රාජ්‍ය බිහිවට ජනතා පදනමක් ලබා දෙනවා. මේ ජෝන් ලොග්ගේ විග්‍රහය ලිබරල් වාදයට සමීපයි. රූසෝගේ විග්‍රහය සම්මුතිවාදයට සමීපයි. ව්‍යවස්ථානුකූලවාදය නේද? මහජන පරමාධිපත්‍ය වගේ සංකල්ප බිහි වෙන පුතේ මේක හේතු සාධක වෙනවා. තේරුණාද? මේක හේතු සාධක වෙනවා. ඔන්න ඔය කියන කරුණු ටික ඔයා වාසි වලට එකතු කරන්න ඕන. මොනවද මේකේ තියෙන අවාසි? පුතේ මේකේ තියෙන අවාසිය තමයි මේ මතවාදවල රාජ්‍ය ස්වභාවය ගැන පොදු මතයක් ඉදිරිපත් කළා නෑ. ඒ වගේම තමයි ප්‍රායෝගික නැපතේ. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයෙන් බැහැරයි. දැන් හොබ්ස් කියනවා සියලුම මිනිස්සු ආත්මාර්ථකාමී කියලා. ජෝන් ලොක් කියනවා සියලුම මිනිස්සු පරාර්ථකාමී කියලා. එහෙම සමාජ ලෝකේ තියෙන්න බෑ. සියලු මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. සියලු මිනිස්සු පරාර්ථකාමී වෙන්නේ නැහැ. ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්නවනම් එක තැනකට එකතු වෙන්නේ නැහැ. එහෙනම් මේක ප්‍රායෝගිකත්වයෙන් බැහැර මතවාදයක් විදියට ඔයාලට පෙන්ලා දෙන්න සිද්ධ වෙනවා දරුවනේ. පැහැදිලිද මම කියන දේ? එහෙනම් ඔන්න ඔය විදියට තමයි සම්මුතිවාදයට අපි උත්තරයක් ලියන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද?